අවසානයේදී ඔහොම එකතු වෙලා අපේ නාට්‍ය කලාවේ මුදුන් මල්කඩ සිංහබාහු නිර්මාණය දක්වා අපේ සාහිත්‍යයත් එක්ක ගලාගෙන යනවා. මම කලිමුත් සිංහබාහු කවියක් කිව්වා ඒකේ සාහිත්‍ය ගැඹුර කොච්චරද කියලා. අවසාන වශයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට සිලබස් එකේ තියෙන 11 වසරේ සිංහයාගේ වැළපීලා. විභාගෙදී ප්‍රශ්නයක් ඇහුවොත් පීකුගේ ගුණ සම්බන්ධව අපිට උද්දෘත ගන්න තියෙන සින්දු. ලංකාවේ නාට්‍යයක තියෙන දිගම ගීතය. විනාඩි 9ක් විතර රංගපානකොට. ගල්ලෙන බිඳලා ගීතය. මේ ගීතය ඇත්තටම මේ නාටකම් ආభాසයෙන් හැදිච්ච තනුවක් තියෙනවා. එච්.එච්. බණ්ඩාර කියන සංගීතවේදියා තමයි සංගීතවත් කරන්නේ. සරච්චන්ද්‍ර ලියන්නේ. පියෙකුගේ සෙනෙහස අර අපි කිව්ව මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයේදී කලාව සංගීතයත් මේ ගද්‍ය සාහිත්‍යයත් එකතු වෙලා පියෙකුගේ ගුණයන් පෙන්නපු විශිෂ්ට නිර්මාණයක් එක වේදිකාව ඇතුලේ. වේදිකා නාට්‍යක ගීතයක් ඕන්ට වඩා සංකීර්ණ වෙන්නත් බෑ. අනවශ්‍ය තරම් සරල වෙන්නත් බෑ. අහපු සැනින් අවබෝධ වෙන්නත් ඕනේ. ගුණ තියෙන්නත් ඕනේ. ඒකෝනේ මේ සින්දුව කවදාවත් පුතා ඒ සින්දුවේ ගායනය නැතුව රස විඳින්න බෑ හරියට. ඔගොල්ලෝ පොත ගත්තොත් මෙහෙමද තියෙන්නේ. ගල්ලෙන බිඳලා, ලෙන්දොර හැරලා, සිංහබා. ඒ එහෙම රස විඳින්න බෑනේ පුළුවන්. ගල්ලෙන බිඳලා, ලෙන්දොරලා, සිංහබා. විකුණනවා වගේ. සිංහබා ලාභයි 500. ඒතර එහෙම බෑ. මේකේ තේරුම මොකද්ද? මේ තාත්තෙක්නේ. හවසට වැඩ ඇරිලා එනකොට සියලු ගෙදරට අවශ්‍ය දේවල් එනකොට මේ ගල්ලෙන කඩලා දාලා, බිඳලා දාලා. ඒ මූඩ් එක තමයි මියුසික් එකේ තියෙන්නේ. ටීචර් මට F එකක් දෙන්න. හරිද? තාත්තා එනවා. තාත්තා දකින්නවා මේ මූඩ් එකයි මේ සින්දුවේ තියෙන්නේ. ඒ නිසා සංගීතය නැතුව මේ සින්දුව විඳින්න බෑ. ගල්ලෙන බිඳලා ලින්දොර ඇරලා සිංහබා දැක්ක කෙලින්ම එද්දි ගෙදර ඔක්කොම නෑ හිස් ගෙදර කඩලා දාන දොර ඇරලා සිංහබා පළවෙනි සිංහබා ඒක සිංහබා ඌ තමයි දෙවනි එක අපරාධේ මට මේක මිස් වුණානේ නවත්ත ගන්න කියන එක. සිංහබා අර තාත්තගේ වැළපිල්ල තියෙන. සිංහබාහුවට නෙවෙයි දෙවෙනි පාර කතා කරන්නේ. පළවෙනි එක හිතනවා සිංහබාහුවට. දෙවෙනි එක අපරාධේ මට මූ අල්ල ගන්න බැහැ. ඒක තමයි අර ඒ කෑ ගහලා. සිංහබා තුන්වෙනි එක තරහ. සිංහබා ඔය පාරය තමයි ඔබ කරන්නේ. හරිද? ඒක තමයි මේකේ මූඩ් එක. අර්ථයයි සංගීතයයි මේ නාට්‍ය තුනම. ඒතර තාත්තගේ තියෙන පුරුෂාධිපත්‍යයයි ආදරයයි මේ ටයිම් එකේ පවුල රැක ගන්න බැරිච්ච මිස් වෙච්ච එකයි තුනම මේකේ තියෙනවා. අපෝ මට දෙන්න එක. ඊටසේ කියනවා ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා ගොසින් හැම දෙන නැතේ කිසි ඔක්කොම ගිහලා ඉන්නේ. ඔන්න ආයේ නමේ මම දැනගතිමි මම සැක කළේමි සිංහබා ඌ තමයි සිංහබා ඔක තමයි ඔයගේ පාරායන කරන්නේ. සිංහබා අහුණාන ගලවනවා අඬු. ලෙන තුල නොවේති පෙරලා නොයති කලබල. ලෙන තුල නෑ පෙරලා අපෝ වෙන්නේ නෑ. මම දැනගතිමි මම සැක කළෙමි මම දැනගත්තා අර ප්‍රශ්නේ අහපු දවසේ අපිට එළියට යන්න බෑ කියන එක මම සැක කරා හැබැයි මෙච්චර ඉක්මන් වෙයි කියලා හිතුවේ නෑ තාත්තා ගොඩාක් ආදරේ පිච්චගේ අම්මට ඔහොම තාත්තගේ ආදරේ තියෙන දුවටයි අම්මටයි තේරෙනවද අම්මෙක් දරුවන්ට ඔච්චර තාත්තා ගොඩක් වෙලාවට තාත්තගේ බිරිඳට ආදරේ අම්මත් ආදරේ හැබැයි අම්මා ගොඩක් වෙලාවට දරුවෝ ගැන හිතේ මෙතන ඉන්න ටීචර් එකට සාක්ෂි දරනවා ඇති හරිද ටක්කාලා දැන් ඔක්කොම ගිහිල්ලානේ. එයා හොයන්න තමන්ගේ නෝනා. මා සොඳුර මේ හොයනවා පුතා මාරයි නේ ගීතේ. ඒ කියන්නේ සුප්පා දේවිය නම සාමාන්‍යයෙන් ගත්තා සුප්පා
සුප්පා සුප්පට ආදරයට සිංහය කොහම කියන සුප්පි කියුනේ නා. සුප්පි සුදම්මි වගේ. සුප්පි හොයනවා මේ. මා සොඳුර දැනගත්තා ගියා කියලා. මා සොඳුර එයා ගිහිලා. ඔන්න හැංගිලා. ආයි දුව. සිංහ සීවලී එයාට තුන් පාරක් කියන්නේ ඇයි ඒ? තුන් පාරක් කියලා වැඩක් නැහැ. නෝනයි පුතයි ගියා නම් පොඩි එකී ඉන්නේ අනිවාර්යෙන් යනවා. ගැලපෙන්න විතරයි තියෙන්නේ. මා ප්‍රිය දියණිය කල්ලෙඩ බිඳලා ලෙන්දොර ඇරලා ගොසින් හැම දෙන නැතේ කිසිවෙක්. ඊට පස්සේ යා කියනවා සුරතල් දියණිය මොල කැටි වදනින් මාසන සංනිය ආහාර පිසන්නිය. දැන් උන තාත්තලාට දැයෙන තැන ආගන්නකො වෙලා ගියට කමන්නේ. තාත්තලාට දැයෙන තැන දැන් පුතා මෙතන ඉන්නනේ පුතාලා ලොකු කොල්ලෝ ඉන්නවනේ. අපි තාත්තත් එක්ක හුරතල් වෙන්න යන්නේ නැහැ නේ බා. තාත්තා හසම තාත්තා අන්නකෝ තාත් එහෙම යන්නේ නැහැ නේ. එහෙම උනොත් තාත්තා පොඩි කියන්නේ මේ කොල්ලෙක් වගේ හිටපන් කියලා දෙකක් දීලා එළවන්න. කවුරුහරි යනවද මෙතන? එහෙම යන්නේ නැහැ නේ. අපි උන අම්මට නම් හුරතල් වෙනවා. අම්මා බදා ගන්නවා ඉබිනව හපනවා කීයක් හරි අම්මගෙන් ඉල්ලගන්න. එක්කෝ තියෙන මොකක් හරි මාට් පිච් එකක් තාත්තට කියයි කියලා බයයි. හරිද? එක්කෝ අම්මට සද්ද තමයි මේ තාත්තට එහෙම කියන්නේ. එහෙමත් කොල්ලෝ ඉන්නවා. කෙල්ල එහෙම නැහැ කොච්චර වයස ගියත් තාත්තට හුරතල් වෙනවා අපි දන්නවා. ඒ හැටි ඒගොල්ලයි. තාත්තලාට ඒක දැනෙන්නේ. සුරතල් දියණිය මොල කැටි වදන්. මොල කැටි වදන් මොනවද පුතේ? චූටි කාලේ කියන මත. චූටි කාලේ එක එක වට එක එක වචන කියන වතුර වලට බෝ කියනවා. නේද? සපත්තු වලට පාප්පු කියනවා. බඩට බණ්ඩිය කියනවා. කක්ක පැත්ත චූ පැත්ත කියනවා. ආය ඔදී මේ වචන ලස්සනයිනේ නේද? අනිත් වචන කියනකොට වඩා ආය බත් වලට මොනවද කියන්නේ? අබුක් කෑව කියනවා. කියන්නේ නෑ නේද? මොළ කැටි වචන ඒ වගේ පුරතල් වචන. පුරතල්. අපච්චි දැන් දවන්නේ. ඔව් අමාංශිත පව්වයා ගග උරතල් වෙනවා කෙල්ලෝ. අපි උරතල් වෙන්නේ නෑ. අපිට බෑ ඒක උරතල් වෙන්න. එහෙම උරතල් දැක්ක මිනිස්සු hina වෙනවනේ නේ. අර ඔයම ආදරේ පෙන්නුවට කමක් නැහැ තාත්තලාට. නැත්නම් තාත්තලා හිතන්නේ පුතා අපි ආදරේ නැහැ කියලා. අපි හිතන්නේ තාත්තා ආදරේ නැහැ කියලා. ඕක තමයි සංකීර්ණකම. මේ නාට්‍ය මෙච්චර කල් පවතින්නේ ඒකයි. ඇයි ඒ? ඕක හැමදාම තියෙන ප්‍රශ්නයක්. මතක තියාගන්න පිරිමි ළමයි අපිට තාත්තා කෙනෙක්ගේ ආදරේ දැනෙන්නේ අපි තාත්තලා වෙච්ච දවසට. ගැහැණු ළමයින්ට අම්මාව තේරෙන්නේ ඕගොල්ලෝ අම්මලා වෙච්ච දවසට. ගුරුවරු වැඩිහිටිය කොච්චරවත් පුතේ දෙමව්පියන්ගේ මේවා ගගා උගන්වන්නේ ඒක තමයි තියෙන මේ ප්‍රාතිහාර්ය සමාජයේ. අපේ විශ්වයේ තියෙන. හැබැයි අපි හොඳට ඉන්නේ නැතෝ දෙමව්පියන්ගේ හිත රිදෙව්වොත් අපි කවදාරි ඕගොල්ලෝ දැන් අපි වෙලා නේ ඕගොල්ලෝ දෙමව්පිය වෙච්ච දාක අම්මා තාත්තා ජීවිතුන් අතර හිටියේ නැත්නම් ගොඩාක් වේදනා හිතට. ඒක ඇත්තක්. ඒක මම කියන එක ඇත්ත වෙන්නම ඒක වෙන්න ඕනේ. එහෙමයි කියලා අම්මා මට ඔයාලගේ අම්මගේ ආදරේ දැනෙන්නේ මට ටක් ගාලා අම්මෙක් වෙන්න ඕනේ කියන්න එපාද කියලා. තේරුණාද? ඒක නියම වෙලාවට වෙයි. එතකොට නමුත් මේක තමයි අපි ඒකයි බර කරලා කියන්නේ නැත්නම් දුක් විඳින්න වෙයි. ගොඩක් වෙලාවට සමහරට දෙමව්පියන්ට කරදර කරන හරියට ඉගෙන ගත්තේ නැති පිස්සු කර මේ වැඩ කරපු ළමයි උන් දෙමව්පිය වුණා අම්මා තාත්තට සලකනවා. අනේ අපේ අම්මා තාත්තා කොච්චර මෙහෙම වෙන්නේ නැද්ද කියලා අපිට දැන් තමයි හිතෙන්නේ කියලා අපිට කියනවා ඉගෙන ගත්ත ළමයි. එහෙම වෙලාවට අම්මලා අප්පච්චිලා හිටියොත් හොඳයි නැත්තම්. ඒක තමයි වේදනාව. සරච්චන්ද ඒක තමයි කියන්නේ පිතුසෙනේ මස්නහර ඇටසින්ද ඇට සොයා ගොස් ඇට විදුළු මතර වී දුක් දෙවයි නිවන්දා. පියසෙනේ අසන සිංහ භවනාටි තේමා පියසෙනේ හස ඇට මිදුළු පිළිකාවක් වගේ වේදනාව දෙන්නේ. හොයා ගන්න බෑ. ඒ තරමට වේදනයි. ඉතින් තාත්තා කැමති මේ හුරතල් වෙනකොට තාත්තලා කැමති. චූටි කාලේ ඔබේ හුරතලේ දකින්න කැමති. චූටි කාලේ ඕගොල්ලෝ විදිහමයි ඕගොල්ලෝ වයසට ගියත් දෙමව්පියෝ දකින්න. චූටි පුතා මේ කාලේ නම් කියන්නේ නෑ ඕගොල්ලෝ වෙනස් වෙනවා. ඒක තේරුම් ගන්න බැරි වෙච්ච එක තමයි මේ නාට්‍යයෙන් පෙන්වන්නේ. පරම්පරාවල ගැටුම. තාත්තා අප්ඩේට් උනේ නැහැ. ඒ නිසා සිංහබහුව තාත්තව දාලා ගියා. ගතානුගතිකත්වයේ බිඳ දාලා නව්‍යත්වයේ දිනුවා. ඒක තමයි මේකේ තියෙන යටි පෙළ.
පියසෙනෙහස අරගෙන කතා කරමු. සිංහ බහුනාට්‍ය ගැන කතා කරන්න බෑ මේක ඇතුලේ ගොඩක් ඒක විශාල කාරණයක්. හරි. එතකොට මම සින්දු කියදින තාත්තා දුක් වෙන දුව ගැන. සුරතල් දීනි මොළ කැටි වතුරින් මා සනසනවා. ඔයාට මානසික එහෙමද? මා සනසන ආහාර පිසිනවා, කවනවා, පොවනවා. නේද? චූටි කාලේත් ඔයගොල්ලෝ වැලිපත් වල වැලි කවනවනේ අපිට. හරිද? තාත්තලාට රසයි කියන්නේ. චූටි කාලේ එහෙමනේ. කොච්චර ජරා ඇඳුමක් අඳලා අඩිය ලස්සනයි කොහොම මේක වැඳන් ඉන්නවා. හරි අවුල් ආච්චා. නේද? එහෙමනේ. කවන්නිය, පොවන්නිය මොනවා පොවන්නිය කියන්නේ? අර කොහොමද? ඉංගර very good. Thank you do. එහෙම නෙවෙයි. කවන්නිය පොවන්නිය කියන්නේ කනවා පොන කියන ආදරයට ඒව කැම දීප දෙනවා. මාසනසන්නේ. වනේ දුකක් විද අසන්නේ සොයන්නේ. එයා අහනවා. එහෙමද කැලේ එහෙමද අප්පෝ එහෙමද හාවෙකුයි මීයකුයි රණ්ඩු වුණාද පව් තාත්තා මොකද කරන්නේ දෙන්නම කැම දෙන්නම් හරි. එතකොට පැහැදිලිද? ඕගොල්ලෝ අහනවා ගෑනෝ අය අහනවා විද්‍යාත්මකව කියනවා ගෑනු කෙනෙක් දවසට වචන කීයක් කතා කරනවද පුතේ? 16 10 18 10. ඔව්. පිරිමි කෙනෙක් කතා කරන්නේ සාමාන්‍ය දවසට වචන 9-10ක් විතර. ඒ හැටි ජෛව විද්‍යාත්මක. ඒ නිසා තමයි දුවල තාත්තලා එක කොච්චරක් කියවන්නේ. නේ කෙල්ලොන්ට කියවන්න ඕන තරම් දේවල් තියෙනවානේ. ඔයගොල්ලෝ දැකලා ඇති. ඉතින් කියවන. වැරද්දක් නෙවෙයි ඒක. සර් මේ කියන්නේ ඇයි ඒ? වැරද්දක් නොවේ. ඒක දන්නේ නැති මිනිස්සු හැම වෙලාවෙම සමහරවිට අපේ යාළුවොත් කියන අපෝ බම් කියවන්න ගත්තා එපා වෙනවා බං. ඇයි හැටි? ස්වභාව ධර්ම ඒගොල්ලන්ට දීලා තියෙන එහෙම කියවන්නේ. ස්වභාව ධර්ම ගොඩක් දරා ගන්න දීලා තියෙන්නේ දුවලටනේ. එතකොට ඒ නිසා පුතා කවන්නේ මාගෙන බියවන අසන්‍ය සොයන්නේ. ඊට පස්සේ අන්තිමට කියනවා ඈත් ගොසින්නේ. එච්චර හිටු මෙකි ගියා. ඈත් ඒකෙත් ගිහිල්ලා. ඇයි සුදු දුවනිය උඹවත් නොසිටි. සොහොයුරානම් ඔලමොල ගතිය ඇත නුඹ වෙන්න මුදුන. සොහොයුරා ඔයා වගේනේ රට පඬිතේ. ඔලමොල පඬිත ගතිය. ඔයා වගේ මුදු නැහැ. අවසානයේදී කියන හැබැයි මෙහෙම එකක්. ඔහුගේ අනටද කී කරුයේ පෙරලා එන්නේද ඔහුගෙන් ගැලවී. එයාගේ අනටද කී කරුනේ. එහෙනම් තාත්තා මෙච්චර කල් අනක් දීලා තියෙනවා. තාත්තා අන දීපු නිසා තමයි අන බිඳිච්ච දවසකදී ගියේ. තේරුණාද? අපි කාටවත් අන කරාම මේක පවතින යම් කාලයයි. ආදරය වෙනයි අන කිරීම වෙනයි. ඒතර සිංහ බානාටි කියනවා තාත්තලාටත් ඇත්තටම. අනෙම්ම එපා දරුවන්ට ආදරෙත් දෙන්නන්න කියලා. ඒක ලොකු කතාවක්. ලෙනහැරයාම ගැන අපිට කවදා හරි කතා සාකච්ඡා කරන්න පුළුවන් වුණොත් 10 11 ළමයිට අපිට සාකච්ඡාවක් දාමු. ඒතර වඩා හොඳයි. එතකොට මේකෙදි කියනවා මේ ඔහුගේ අනට දවන තාත්තගේ ආධිපත්‍ය බිඳුණා. ඔහුගේ අනට දද කී කරුනේ. පෙරලා වරේ මංගාවට. يعني අයියගෙන් ගෙමිල්ල මංගාවට එන කියලා. එහෙම නැහැ. ලෝකෙ එහෙමයි. ඒතර මේ ගීතයේ තියෙන අර සමස්ත තාත්තගේ තියෙන ආදරය තාත්තා බලාපොරොත්තු වෙච්ච දේ. තාත්තා කරපු දේ සහ තාත්තගේ ආධිපත්‍ය බිඳ වැටීම තියෙන ගීතයක්. ඒකේ අහනවා අන්තිමට යා. නැද්ද දරුවෝ මා කෙරෙලදි උන්ට මාගෙන් ඌයේ වරදද? මම වැරද්දද කරේ? ඔය වැරද්දක් තමයි අයියේ. හිර කරගෙන හිටියා. ඕනවට වැඩි. බිරිඳගෙන් අහනවා දරුරුවන් දෙදෙනෙකුදී මම පෙම්බර ඇයිද අරුචි උනේ? දරුවෝ දෙන්නෙක් දීලා ඔයාට එච්චර කල් මාව එපා වුන්නේ නැහැ. දැන් දරුවෝ දෙන්නෙක් දීලා උණුත් ලොකු නම් ඔයාට මාව එපා වුනේ. නෑ අම්මා යන්නේ දරුවෝ දෙන්න. ඒක තමයි අපේ සංස්කෘතිය හැටි. කොච්චර ආදරය කරලා විවාහ වුණත් අවසානයේ දරුවෝ හැම්බුණා පුතේ මතක තියාගන්න දෙමව්පියෝ සියල්ල දරුවෝ වෙනුවෙන් තමයි කරන්නේ. අපේ සංස්කෘතිය හැටි. පිටරට වගේ අවුරුදු 16 මාලා වයින් කළා දාන්නේ නැහැ. දෙන්නාගේ ආදරේ සියල්ල තීරණය වෙන්නේ දරුවෝ මත. මොනවා හරි අපි කමු අතරයට නම් කනකොට දරුවෝ ගොඩක් කනවා නම් ඒගොල්ලෝ පොඩ්ඩක් කාලා වෙන මොනවාරි තේ එකක් බීලා නිදිනවා. එහෙම තමයි අපේ මාතෘත්වයේ පීතෘත්වයේ ගොඩ නැගෙන්නේ. අපේ අම්මලා එහෙමයි. කොච්චර ආදරෙන් විවාහ වුණත් විවාහ වෙලා දරුවෝ ලොකු වුණාට පස්සේ එයාලගේ උවමනාවන් මත ඒගොල්ලන්ගේ අර ආදරණීය බැඳීම හිතින් බොහොම අමාරුවෙන් පාලනය කරන දරුවෝ වෙනුවෙන් ජීවිතය දෙනවා. ඒකයි අපේ අම්මලා තාත්තලා වෙනස්. ඒකයි අපි කියන්නේ ඒගොල්ලෝගේ ආදරේ වැඩි කියලා. ඒ නිසා සිංහ බහුණාන්ට එහෙම එකක්. බලලා නැති අය කියවල නැති අය ගැන කියවන්න උත්සාහ කරන්න. හොඳේ? එහෙනම් මම මෙතන මගේ කතාව අවසන් කරනවා. අපි අද කතා කරේ ශාස්ත්‍රීය සංවාදයක් මේක. ඕගොල්ලොත් මාත් එකතු වෙලා. මොකක්ද අපේ ශ්‍රව්‍ය දෘශ්‍ය කලාව ගැන. අපේ නාට්‍ය කලාව පැත්තෙන් අපේ කලාව සාහිත්‍ය කොහොමද වර්ධනය වුණේ කියන එක අවසානයේදී 1961 සිංහ බහුව දක්වා ආදි කාලයේ ඉඳන් සොක්‍රිකෝලම් නාටකම් මේවැන් ගණන් පෝෂණය වුණේ කොහොමදයි කියන එක හරියටම පැය දෙකකට විනාඩි 5ක් විතර වෙලා තියෙනවා. සේහසිකාරාවේ
ඉතින් ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාවට ආරාධනා කරාට. හැම දිනාටම සර්ට මම විශ්වාස කරනවා ඔයාලගෙන් මේ ඔයාලට යම් වැඩක් වෙන්නේ නැති කියලා. තේරුණාද? ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා. ඒ ඇසුරෙන් අනාගතයේ කවුරු හරි කෙනෙක් මේවා අධ්‍යයනය කරලා නැවත අලුත් පරිශීලනයක් කරන්න පිවිසෙනවා නම් අපි ජීවිතුන් අතර හිටියා නැත. ඒක තමයි ගුරුවරු විදිහට අපිට තියෙන සතුට. ඒ නිසා මේක නවත්තනවා. ඒ නිසා ඔබේ උදේ කාලයේ ප්‍රයෝජනවත් වූ අය සිතනවා